ඇත්තෝ හිතනවාද සම්බුද්ධ ශාසනය විනාශ වෙයි කියලා? මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මට අද මතුගමින් කියනවා හාමුදුරුවනේ, මතුගම ඉතිහාසෙම ජනාධිපතිවරු ඇවිල්ලා තියෙනවා. සංගීත කණ්ඩායම් ඇටැක් ෂෝ ගහලා තියෙනවා. කවදාවත් ඔය ග්‍රවුන්ඩ් එක පිරුන්නේ නැහැ කියලා. දබ්බ වැස්සේ මිනිස්සු බනහනවා. ධර්මයේ ආශ්චර්ය පින්නතුනේ. පින්නතුනේ අද දවසට මම ලක්ෂ 1මාරකට වැඩියෙන් පිරිසකට බණ කියලා තියෙනවා. පෙරේද පළමුද දවස් දෙකේ ලක්ෂ 2කට විතර බණ කියව. නූරෙලිය 60000ක් විතර බණ අහන්න ඇවිල්ලා. පින්නතුනේ වැස්සේ නැත්තම් මොකක්ද මේ ධර්මයේ ආශ්චර්ය පින්නතුනේ? ඇත්තෝ හිතනවාද සම්බුද්ධ ශාසනය විනාශ වෙයි කියලා? මේක කවදාවත් විනාශ වෙන්නේ නැහැ. මේ තරුණ පරම්පරාව මේ අම්මලා තාත්තලා මෙහෙම රොද බැඳලා පොදි බැඳලා හැමෝගෙම සිතුවිල්ල මොකද්ද? බණහන එක. බුදුහාමුදුරෝ දේශනා කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තුල ධර්මයේ තියෙන්නේ පවතින්නේ කොයි තාක්කල්ද? ඒ තාක්කල් සම්බුද්ධ ශාසනය පවතිනවා පින්නතුනේ. වඳුරබ මේ ක්‍රීඩාංගණයට වැහි වෙලාවක මීට කලින් මෙච්චර පිරිසක් එක්කහුව වෙලා තියෙනවද? මට අද මතුගමින් කියනවා හාමුදුරුවනේ, මතුගම ඉතිහාසෙම ජනාධිපතිවරු ඇවිල්ලා තියෙනවා. සංගීත කණ්ඩායම් ඇටැක් ෂෝ ගහලා තියෙනවා. කවදාවත් ඔය ග්‍රවුන්ඩ් එක පිරුන්නේ නැහැ කියලා. දබ්බ වැස්සේ මිනිස්සු බනහනවා. මිනිස්සුන්ට පව්පින් අඳුර ගන්න ඕනේ.